ඇයි වීඩියෝ එකට බෑග්‍රවුන්ඩ් මියුසික් එකක් වැදගත් වෙන්නේ? අපි අද කතා කරමු මේ ගැන. අපි වීඩියෝ එකක් හැදුවම ඒකට වීඩියෝ එකට බෑග්‍රවුන්ඩ් මියුසික් එකක් දානවනේ. මමත් දැම්මා. හැබැයි මං ඊයේ වෙනකන් දැනන් හිටියේ නෑ ඇත්තටම ඇයි අපිට බෑග්‍රවුන්ඩ් මියුසික් එකක් ඕනි කියලා. ඊයේ මට රියලයිස් වුණාට පස්සේ තමයි මං හිතුවේ මේක ෂෙයා කරගන්න ඕනි කියලා. මොකද ඒක මට තේරුම් ගන්න මාස 6ක් 7ක් විතර ගියා ඇත්තටම ඇයි බෑග්‍රවුන්ඩ් මියුසික් එකක් ඕනි කියලා. හරි එහෙනම් අපි බලමු. අපි වීව කෙනෙක්ව වීඩියෝ එකට ගෙන්න ගන්නේ එයාට මොකක් හරි හැඟීමක් දෙන බවට පොරොන්දු වෙලා. ඒ කියන්නේ අපි හිතමු මං වීඩියෝ එකක් හදනවා මගේ ජීවිතේ සතුටින්ම හිටපු දවස කියලා. එතකොට ඒගොල්ලෝ මං තම්බ්නේල් එකේ hina වෙලා ඉන්න මූණක් එහෙම දානවා. එතකොට මගේ වීඩියෝ එක ක්ලික් කරන වීව හිතන්නේ මේ වීඩියෝ එක සතුටු වයිබ් එකක් තියෙන වීඩියෝ එකක්. මට ඒක බලන්න ඕනි. එහෙම. ඊට පස්සේ අපි හිතමු මගේ ජීවිතේ මම දුකින් හිටපු දවස කියලා වීඩියෝ එකක් මං කරනවා. මං දුකින් ඉන්න වයිබ් එකේ ෆොටෝ එකක් තමයි ඒක මුලින් මේ තම්බ්නේල් එකට මම දාන්නේ. එතකොට වීව හිතන්නේ මෙයා දුකින් ඉන්නේ මම බලන්න ඕනි මොකද්ද වෙන්නේ කියලා මේකේ. කියන්නේ අපි හිතමු දැන් කෙනෙක් වැඩ ඇරලා එනවා. එයා එදා දවසේ දුක් වුණා. එයාට බලන්න ඕනි සතුටින් ඉන්න මිනිහෙක් බලලා එයාට සතුටු වෙන්න ඕනි. එතකොට එයා හොයන්නේ සතුටු වයිබ් එකක්නේ. තවත් මිනිහෙක්ටත් ඒකම වෙනවා. එදා වැඩ දුකයි. එයා බලනවා තවත් දුකින් ඉන්න මිනිහෙක්. එතකොට එයා හිතනවා මෙයාත් දුකින් ඉන්නේ. එහෙනම් අවුලක් නැහැ. මම විතරක් නෙවෙයි දුකින් ඉන්නේ කියලා. ඒ කියන්නේ එක එක මිනිස්සු YouTube එකට එන පර්පස් එක එක්කෙනාට විවිධයි. එතකොට අපි thumbnail එකෙමුයි title එකෙමුයි පොරොන්දු වෙන හැඟීම යාට දෙන්න ඕනි වීඩියෝ එකේදී. එහෙම නැත්තම් වීඩියෝ එකේදී කියන්නේ වීඩියෝ එකේ මුලින්ම මේක අපි දෙන්න ඕනි. ඒකොල්ල හිමීට වෙනස් කරන එක ඒක අපේ වැඩක්. හැබැයි මුලින් මේක අපි යාට දෙන්න ඕනි. එතකොට අපිට විෂුවල්ස් වලින් ඒක දෙන්න පුළුවන්. ඒක අපි කොහොමත් කරනවානේ වීඩියෝ එකේ. ඊට පස්සේ අනිත් පවර්ෆුල්ම දේ තමයි හැඟීම් ඇති කරන මියුසික්. මියුසික් ඔයාට මියුසික් එකක් නැතුව විෂුවල් එකක් පෙන්නනවට වැඩිය විෂුවල් එකක් නැතුව මියුසික් එකක් අහන්න දීලා ඔයාව සතුටු කරන්නත් පුළුවන්, ඔයාව බය කරන්නත් පුළුවන්, ඔයාව දුක් කරන්නත් පුළුවන්. දුක සහගත හැඟීමක් දෙන්නත් පුළුවන්. මියුසික් අර ඒ තරම්ම බලවත් හැඟීම් දෙන සීන් එකේදී. ඒක අහන කෙනාට තේරුණාද මං කියන එක? එතකොට ඔයා හැම වෙලාවෙම ඔළුවේ තියාගන්න ඕනි ඔයාට මොකක් හරි හැඟීමක් වීවට දෙන්න ඕන නම් ඔයා විෂුවල් එක පෙන්නනවට වැඩි මියුසික් එක දෙන එක ගොඩක් පවර්ෆුල්. එතකොට මියුසික් එක ගැන තමයි ඔයා කන්සන්ට්‍රේට් කරන්න ඕනි. අපි කියන්නේ වීඩියෝ එකක් එඩිට් කරද්දී 149ක් විෂුවල් 151ක් මියුසික්. අන්න ඒ වගේ මියුසික් එකෙන් තමයි ඔයා වීව ඔයාගේ වීඩියෝ එකේ ඉන්නවද නැද්ද කියලා එයා තීරණය කරන්නේ. එතකොට දැන් අපි YouTubersලා විදිහට මුලින්ම අපිට ඉන්වෙස්ට් කරන්න කීයක්වත් නැත්නම් අපිට ඇත්තටම තියෙන YouTube audio library එකනේ. බෑග්ග්‍රවුන්ඩ් මියුසික් ගන්න Pixabay වගේ සයිටුත් තියෙනවා නොමිලේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් දෙන. එතකොට අපි ඉස්සල්ලාම thumbnail එක title එක හැදුවට පස්සේ අපි හිතන්න ඕනේ මේක බලන්න එන කෙනා මගෙන් මොන වගේ හැඟීමක්ද බලාපොරොත්තු වෙනව ඇත්තේ. එතකොට එහෙම නැත්තම් මට මේ වීඩියෝ එකේ මේ බලන කෙනාට මොන වගේ හැඟීමක්ද දෙන්න ඕනේ. තේරුණා? එතකොට එහෙම හිතුවට පස්සේ ඔයා ඒ අදහස ඔළුවේ තියාගෙන ගිහින් YouTube audio library එකේ සින්දු සර්ච් මේ ක්ලික් කරන්න ඕනේ. ඒක අපිට මම පෙන්නන්නම්කෝ ඔයාලට. ඒකේ මේ මම audio library එකේ ඉන්නේ. මෙතන අපිට මෙතනින් සර්ච් කරන්න පුළුවන් මොන වගේ මූඩ් එකක්ද කියලා. දැන් මම බය හිතෙන එකක් නම් හදන්නේ. මම මේකට මූඩ් එකට සර්ච් කරලා ඩාර්ක් කියන එක සර්ච් කරලා ඇප්ලයි කරනවා. එතකොට මට මෙතන එන්නේ බය හිතෙනවා. එතකොට දැන් මේ සින්දු හදන්නේ
හැම වෙලාවෙම සින්දු හදන්නේ සින්දු අහන කෙනාට මොකක් හරි එක මූඩ් එකක් දෙන්න. එක්ක බයක්, එක්ක සතුටක්, එක්ක දුකක්, එක්ක මෝටිවේෂන් එකක් මොකක් හරි. එතකොට ඔයාට ගොඩක් වෙලා වැය කරන්න වෙන්නේ ඔයාට ඕනි සින්දුව හොයන්න. මොකද ඔයා සින්දුවේ පළවෙනි ටික ඇහුවම පළවෙනි ටික අහද්දිම ඔයාට ඕනි හැංගීම නෙමෙයි නම් ඒකේ තියෙන්නේ. ඒ සින්දුවේ හැංගීම නෑ. එතකොට ඊළඟ සින්දුවට ඔයාට යන්න ඕනි. එහෙම නැත්තම් ඔයා ඒ හැංගීම තියෙනවා නම් ඒක ස්ටාර් කරගන්න. මෙහෙම. දැන් අපි හිතමු මේක කියලා. ඔන්න දැන් මම මේක අහනවා. එතකොට මගේ මං හිතනවා දැන් මේක මගේ මියුසික් එකේ තියෙන එකක්ද? නෑ. එහෙනම් මේකට යනවා. ඒකත් නෑ. එහෙම හිතමුකෝ. මේකට යනවා. අන්න තියෙනවා. එහෙනම් මම මේක ස්ටාර් කරගන්නවා. තේරුණාද? අන්න එහෙම තමයි කරන්නේ මේකේ. මේකට යනවා. ඒක නෑ. මේකට යනවා. ඒක තියෙනවා. එහෙනම් ඒකත් ස්ටාර් කරගන්නවා මෙහෙම. අන්න ඒ වගේ ඔයා ඉස්සෙල්ලා YouTube audio library එකට ගිහින් ඔයාට ඔයාගේ වීඩියෝ එකේ අපි හිතමු දැනෙන්නේ සතුටයි දුකයි නම් සතුටු හිතින ඔයාට ඒ සතුටෙත් එක එක vibes තියෙනවානේ. වේගවත් සතුට තියෙනවා, හිමීට යන සතුට තියෙනවා. ඒ ඔයාට ඕනි සතුටේ vibe එක ඔයා ස්ටාර් කරගන්න. ඔයාට ඕනි දුකේ vibe එකත් ස්ටාර් කරගෙන ඒක තියාගන්න. ඊට පස්සේ සින්දුව දාද්දී ඔයාට ඒ හැංගීම දනවන්න ඕනි තැනදී ඒක ලේය කරන්න. ලේය කරන්න කියන්නේ වීඩියෝ එකට යටින් ඒක දාන්න. එතකොට තමයි අර බලන කෙනාට ඒක දැනෙන්නේ. හරි. එතකොට මේකේ වැදගත් දේවල් දෙකක් තියෙනවා මතක තියාගන්න. ඔයාට හැංගීම දනවන්න ඕනි තැනදී ඔයා වැරදි මියුසික් එකක් දානවට වැඩිය හොඳයි ඒ මියුසික් එකක් නොදා ඉන්න එක. ඒ කියන්නේ අපි හිතමු ඔයාට දුකක් දනවන්න ඕන නම් ඔයා කොච්චර දුක හිතෙන මිනි මරණ වීඩියෝ එකක් හැදුවත් ඒකට යටින් සතුරු මියුසික් එකක් නම් දාලා තියෙන. ඒ කියන්නේ ඒක බලද්දි මිනිහට ඇහෙන්නේ සතුරු මියුසික් එකක් නම් එයාට දැනෙන හැඟීම වෙනස් එකක් සතුටක්. ඒතර ඔයාට ඕනි හැඟීම නෙමෙයි එයාට දෙන්න වෙන්නේ. ඒ නිසා මියුසික් දාද්දී අනිවාර්යෙන් මතක තියාගන්න ඕනි ඒක ගොඩක් කල්පනාවෙන් කරන්න ඕනි දෙයක්. මං කියන අමාරු දෙයක් කියලා නෙවෙයි. ඒ ඔයාට දෙන්න ඕනි හැඟීම තියෙන තැනට මේ මියුසික් එක දාන්න. අනිවාර්යෙන්. ඊළඟ එක මං මේකත් ඊයේ ඉගෙන ගත්තා. ඒක වැදගත්ම දෙයක්. දැන් මෙහෙම හිතන්නකෝ. අපිට දවල්ට බල්ලෙක් බිරුවට ඒක වැඩි ලොකු සද්දයක් නෙවෙයි. හැබැයි රැයට බල්ලෙක් බිරුවොත් ඒක ලොකු සද්දයක්. බල්ලා පුරන්නේ දවල්ටත් රැයටත් එකම සද්දෙන්. එහෙනම් ඒක වෙනස් වෙන්නේ කොහොමද? ඒකට අපි කියන්නේ කන්ට්‍රාස්ට් එක කියලා. කන්ට්‍රාස්ට් එක කියන්නේ අපේ ගැප් එක. ගැප් එක කියන්නේ අපි නිශ්ශබ්දව ඉඳලා පොඩි සද්දයක් ඇහෙද්දි අපිට ලොකු සද්දයක් ඇහෙනවා. ලොකු සද්දයක් අහා ඉඳලා ඊට වැඩිය ටිකක් ලොකු සද්දයක් අහද්දි අපිට ඒක පොඩි සද්දයක්. අන්න එහෙම. ඒ නිසා අපි හිතමුකෝ ඔයාට ඔන්න දැන් ඔයා කෙනෙක්ට දුකක් දනව ඉන්නේ. හරිද? දැන් එහෙම නැත්තම් ඔයාගේ වීඩියෝ එකේ ඔයාට ඊළඟට ලොකු සතුටු අවස්ථාවක් එනවා. එතකොට ඔයා දැන් මේ මොහොතේ මොකක් හරි මියුසික් එකක් ප්ලේ කර ඉඳලා ඊළඟ මොහොතේ සතුටු මියුසික් එකක් ප්ලේ කරොත් ඒක දැනෙනවා අඩුයි බලන කෙනාට. එහෙනම් ඔයා මේ මොහොතේ ඒක නිශ්ශබ්ද කරන්න ඕන. නිශ්ශබ්ද කරාට පස්සේ යාට අර කිසිම මියුසික් එකකින් හැඟීමක් දැනෙන්නේ නැහෙනේ. ඊට පස්සේ ඔයා සතුටු මියුසික් එකක් දැම්මොත් එයාට ලොකු සතුටක්. එහෙම නැත්නම් නිශ්ශබ්ද කරලා බය හිතෙන මියුසික් එකක් දැම්මොත් ඒක ලොකු බයක්. තේරුණාද? එතකොට හැමතැනම බෑග්ග්‍රවුන්ඩ් මියුසික් දාන්න කියලා එකක් නැහැ. ඔයාට අවශ්‍ය තැන් නිශ්ශබ්ද කරන්න පුළුවන් ඔයාට. එහෙම නැත්නම් මම මේ වැදගත් දෙයක් කියනවා නම් එතන නිශ්ශබ්ද කරන්නත් පුළුවන්. මම ටිකක් දවසක් තිස්සේ හොය හිටියා මේ YouTube කෙනෙක් ඉන්න එමා චෙම්බලින් කියලා. එයා නිකන් සාමාන්‍ය vlog වගේ වුණා කරන්නේ. හැබැයි එයාට සබ්ස්ක්‍රයිබර්ස් ඉන්නවා මිලියන 12යි ගාණක්. මේ වෙද්දි 2025 වෙද්දි. එතකොට මම කල්පනා කරා මෙයාගේ වීඩියෝ මෙච්චර කට්ටිය බලන්නේ ඇයි කියලා. තේරුණාද? එතකොට දවස් ගාණක් තිස්සේ මම එයාගේ වීඩියෝ බල හෙව්වා. ඒක සාමාන්‍ය vlog එකක් වගේ. vlog කරන කෙනෙක්ට මිලියන 12යි ගාණක් එහෙම බලන්න තේරුමක් නැහැ. ඊට වැඩිය හොඳ YouTubersලට මිලියන එච්චර ගාණක් නැහැ. ඉතින් මම බලද්දි මට ඊයේ තමයි තේරුනේ.
එයාගේ වීඩියෝ මිනිස්සු බලන්නේ ඇයි කියලා හිතන්න ඒක ඇස් වහගෙන බලන්න. ඒ තරම් මේ මියුසික් choices නිශ්ශබ්ද කරලා තියෙන තැන් ඊට පස්සේ thumbnail එකට title එකට ගැලපෙන මියුසික් සමහර තැන් නිශ්ශබ්ද කරලා ඊට පස්සේ ආයෙත් මියුසික් පටන් අරන් ඒ වගේ ඔයා මේක බලන කෙනෙක් නම් ඔයාට මේක අර ෆැක්ට් එක තේරෙනවා නම් සර්ච් කරලා බලන්න එමා චෙම්බලින් කියලා. ඊට පස්සේ එයාගේ වීඩියෝස් බලන්න ඒක නිකන් කෙල්ලෙක් කරන වීඩියෝස්. හරිද? හැබැයි ඔයාට හිතාගන්න බැරි වෙයි මෙහෙම ෆලෝවර්ස්ලා ඉන්නේ කොහොමද එහෙම කියලා. හැබැයි ඔයාටත් මේ වීඩියෝ බලන්න හිතෙනවා. ඔයා කොල්ලෙක් වුණත් කවුරු වුණත්. එයාගේ මියුසික් choices. මම එයාගේ channel එකේ අර ඇනලයිස් කරලා තියෙන කෙනෙක්ගේ වීඩියෝ බැලුවා. එයා කියන්නේ මෙයා සතියට vlog එකක් දාන්න මෙයාට වීඩියෝ එක එඩිට් කරන්න යනවා පැය 30ක්. ඒතර ඒ තරම් හොඳ එඩිටර් කෙනෙක් කියා. එයාගේ වීඩියෝ අපි බලද්දි එඩිට් කරලා කියලාවත් වැඩිය දැනෙන්නේ නැහැ. ඒ තරම් ෆ්ලෝ එකේ යනවා. ඒ වගේ මේ හැම සාර්ථක කෙනෙක් පිටිපස්සෙම ලොකු කතාවක් තියෙනවා. කෙනෙක් නිකන් සාර්ථක වෙන්නේ කෙනෙක්ගේ එතකොට ඔයත් මෙහෙම ටික ටික තමයි ඉම්ප්‍රූව් වෙන්නේ. දැන් මම මේක ඊයේ දැනගත්තේ මම ඒක ඊළඟ වීඩියෝ එකට ඇප්ලයි කරනවා. අදත් යමක් දැනගයි මම ඒකත් ඇප්ලයි කරනවා. ඊට පස්සේ මේ වීඩියෝ එක දැම්මට පස්සේ අඩුපාඩු 1000ක් විතර තියෙයි. ඒක මම ඊළඟ වීඩියෝ වලදී හදා ගන්නවා. අන්න එහෙම මේක හිමීට යන ප්‍රොසෙස් එකක්. ඩොක්ටර් කෙනෙක් වෙන්න කෙනෙක්ට A level කරලා කැම්පස් ගිහිල්ලා ආයෙ ට්‍රේනින් ඉඳලා අවුරුදු 10ක් විතර යනවා. ඉංජිනේරුවෙක් වෙන්න ඒත් එහෙමයි. හැම දෙයකටම යම්කිසි කාලයක් යනවා. එතකොට ඔයා YouTube කෙනෙක් නම් ඔයාට හොඳ YouTube කෙනෙක් වෙන්නත් යම්කිසි කාලයක් යනවා. ඒක එක මොහොතින් දෙකෙන් වෙන්න බෑ. ඔයා ගොඩක් දේවල් ඉගෙනගෙන ඉස්සරහට යන්න. හැබැයි හැමදාම ඔයා යමක් ඉගෙන ගන්න. ඔයා මේ තෝරගත්තේ සුපිරිම දෙයක්. ඒක එසේ මෙසේ දෙයක් නෙවෙයි. මිනිහෙක් බලාපොරොත්තු වෙන දෙයක් එක්ක දැනුමක්, එක්ක හැඟීමක්, එක්ක මනසට නිදහසක් ඔයාට දෙන්න පුළුවන් නම් කෙනෙක්ට එයාගේ ෆෝන් එක through ඒක ලොකු සේවයක්. give up කරන්න එපා මේ වැඩේ. කොච්චර අසාර්ථක වුණත් අල්ලන් ඉන්න. අල්ලන් හිටියොත් අසාර්ථක වෙලා යම් දවසක ඔයාට සාර්ථකත්වයේ එද්දී ඒක ඔයාට ඕනිවටවත් වැඩි එනවා. ඒ නිසා විශ්වාස කරන්න මම ඔයා මේක බලනවා නම් මං හොඳ YouTube කෙනෙක් වෙලා ඇති ඒ වෙද්දි. ඔයා මෙච්චර වෙලාත් බැලුවා නම් ඒ වෙද්දි මං හොඳ YouTube කෙනෙක් වෙලා ඇති. මම කියන්නේ කියලා ඔයා විශ්වාස කරන්න. ඔයාට අනිවාර්යෙන් ඔයාට ඕනි ටාගට් එකට යන්න පුළුවන්. ඔයා ඒකට කාලෙ දෙන්න. හැමදාම ටික ටික ඉම්ප්‍රූව් වෙන්න. එහෙනම් සුබ පතනවා වාගේ YouTube channel එකට බුදු සරණයි.